Hi everyone. කොහොමද ඔයාලා හැමෝටම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද දවසේදී ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න සූදානම් වෙන්නේ චුටි පුතාගේ මාස 9 බෙහෙත් එක. ඉතින් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. දිගටම චුටි පුතාගේ videos සහ recipes ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අද චෝටි පුතාගේ මාස 9 බෙහෙත් එක විත්තා. ඉතින් මම ඒකට සරල දෙයක් තමයි චෝටි පුතාට ලෑස්ති කරේ කෑමට. කලින් එකතු කරගත්ත දේවල් තමයි අද චෝටි පුතාට එකතු කරේ. මොකද බෙහෙත් එක විත්තට පස්සේ අපි අලුත් කෑම එකක් බබාට හඳුන්වලා දුන්නොත් ඒක ඇලර්ජික් වෙන්න ඉඩ තියෙන හින්දා උදේට මම දම්බතල ටිකක් තම්බලා පොල් එක තමයි බබාට දුන්නේ. ඉතින් දම්බතල කියන්නේ ගොඩාක් ගුණදායක දෙයක් බබාලට. බබාගේ බර වැඩි වෙන්නත් ගොඩාක් හොඳයි මේ බතල වර්ගය. ඉතින් මිඩ්වයිෆ් නම් කිව්වේ මාස 9 බෙහෙත් එක බබාට උණ ගන්නේ නැහැ කියලා. ඇත්තටම බෙහෙත් එක විදලා ආවා. නමුත් චුට්ටි අමාරුවක් තිබ්බා. කලින් බෙහෙත් වලට වැඩිය උණ ගත්තේ නැහැ. උණ ගත්තෙම නැති තරම් තමයි මේ බෙහෙත් එකට. ඉතින් මේ හදන චුටි පුතාගේ දවල් කෑම එක ඉතින් මම පොල් කිරි ටිකක් දාලා කෑම එක හදාගත්තා. මාස 9 වෙනකොට බබාගේ පොඩ්ඩක් පෙන්නුම් කරනවා. යාගේ දත් සාමාන්‍යයෙන් එන අපිට දත් වෙනකොට ලක්ෂණ තියෙනවානේ බබාගේ. ඉතින් එහෙම පෙන්නුම් කරනවා. ඉතින් මේ දවස් ටිකේ චුට්ටක් චුටි පුතා කෑම කන්නත් හොරයි මේ දත් වෙන ප්‍රශ්න හින්දා. ඉතින් බලමු ඉතින් එක එක જાති එක එක විදිහට මම කෑම හදලා දෙනවා. මම කොහොම හරි උත්සාහ කරගන්නේ කටවල් දෙක තුනක් හරි කවා ගන්න ඉතින් බබාට. ඉතින් ගොඩක් අම්මලා අහලා තිබ්බා මගෙන් බබාට මේ පාවිච්චි කරන එළඟි තෙල් එක මොකක්ද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ ගේන මේ මම පාවිච්චි කරන එළඟි තෙල් එක කොත්මලේ එළඟි තෙල් එක තමයි පාවිච්චි කරන්නේ. මේක ගොඩාක් හොඳයි. ඒ වගේම ප්‍රයිස් එක අතිනොත් මේක ගොඩක් හොඳයි. ටික කාලයක් අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. කියන මාසක වගේ කාලයක් බබාට තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේක 1100යි වෙන ප්‍රයිස් එක. ඉතින් අපි එළඟි තෙල් එකක් බබාට පාවිච්චි කරන්නේ කෑම එක ටෙම්පරාදු කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කෑම එක හදා ගන්නකොට අපිට උඩින් දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පාවිච්චි කරන ක්‍රම සහ හැම දෙයක්ම රෙසිපීස් මගේ channel එකේ දාලා තියෙනවා. අම්මලාට බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි දැන් ලෑස්ති වෙන මේ හදන්න. ඉතින් බබාගේ බෑග් එක ලෑස්ති කරගත්තා. වෙට් ටිෂු ඩයපර් එකක්, ඒ වගේම පොඩි ටවල් එකක්, නැපි එකක් මේ ටික ඔක්කොම දාගෙන බබාගේ බෑග් එක හදාගත්තා. ඉතින් අත්‍යවශ්‍යම දෙයක් තමයි පුතාගේ මේ පොත කියන්නේ. ඉතින් ක්ලිනික් යනකොට අනිවාර්යෙන් ගෙනියන්න ඕන දෙයක් තමයි පොත. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒකත් මම දාගත්තා. ඉතින් බෙහෙත් එකක් විදිනවා කියන්නේ ඉතින් අම්මලාට ගොඩාක් ඒක හරිම දුක හිතෙන දෙයක්. ඉතින් බබාට ගොඩාක් රිදෙනවානේ. ඒත් ඉතින් ඒ හැම දෙයක්ම අපි යාවෙන් කරන්නේ. ඉතින් යන්න ලෑස්ති වෙනවා අපි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අම්මලාට ගොඩාක් වැදගත් වෙයි කියලා. මගේ channel එක subscribe කරලා තියාගන්න චුටි පුතාගේ videos ටිකටම ගේන්න මම සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයි හැමෝම සුබ දවසක්.